හරි. ඕකේ. මම ඔයාලට කියන්නම් කියලා කිව්වා මේ පේපර් ක්ලාස් එකකදී මේ කොහොමද සබ්ජෙක්ට් තුනට මේ දවස් ටිකේ වැඩ කරන්න ඕනේ කියලා. හරි කියන්නේ ලකුණු ටිකක් අඩු කට්ටිය ලකුණු වැඩි කරගන්න වැඩ කරන්න ඕනේ කියලා. මම ඒක විනාඩි 15ක් අරන් කියන්නද? වැඩේට විනාඩි 15ක් යනවා. ඒක මේ වෙලාවේ ඔයාලට ඕනේද? ඕනේ නම් මම විනාඩි 15කින් කියනවා. හරි කියලා ඉවර වෙලා හරි මම ඊට පස්සේ වැඩේට යනවා. හරි. ඕකේ. හරි. දැන් මේ මෙහෙම හරිද? දැන් එක එක සබ්ජෙක්ට් වලට ඒ කියන්නේ වැඩ කරන්න ඕන විදිය තමයි මම මේ සරලව කියන්නේ. හරි මේක කරලා මෙතන ලකුණු වැඩි කරගත්තු සෙට් එකකුත් ඉන්නවා. හරිද? හරි. දැන් අහගෙන ඉන්න ඕනේ කතන්දරේ. තව එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද? තව එක්සෑම් එකට දවස් කීයක් තියෙද? 29ක් තියෙනවා. හරිද? එක්සෑම් එකට තව දවස් 29ක් තියෙනවා. අපි අර ওই කතා ටික ඔක්කොම අයින් කරලා දවස් 25ක් තියෙනවා කියලා සලකමු. හරි මොකද බයොලොජි වලට අවසාන දවස් ටිකම වියදම් වෙන හින්දා අපි දවස් 25යි කියලා සලකමු. මොකද අවසාන දවස් ටික ඔක්කොම බයෝ වලට වියදම් වෙනවනේ. අපිට තව එක්සෑම් වල දවස් 25ක් තියෙනවා. හරි. අපි හිතමු 25නොත් අපි තව දෙකක් තුනක් අයින් කරලා අපි මෙතන දවස් 22ක් ගමු. එතන වාට දවස් කීයක් තියෙනවද විභාගෙට? දවස් 22ක් තියෙනවා. හරි නේද? හරි. දැන් මේකයි කතාව. හරිද? මම මේ කියන plan එක ක්‍රියාත්මක කරන්න නම් හරි මම මේ කියන විදිහේ වැඩේ කරන්න නම් පළවෙනි කතාව තමයි ඔයාට දැන් යන පන්ති ගොඩක් ඔයා යනවා ඇතිනේ. ඔයාට අනවශ්‍ය පන්ති ටික ඔයාට අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි එක. අනිවාර්යෙන් ඔයාට කරන්න පුළුවන් වෙන්න වෙනවා. හරි ඔයාට අනවශ්‍ය පන්ති මොනවා හරි තියෙනවා නම් ඔයාට අවශ්‍ය නැති තැන් තියෙනවා නම් ඔයාට පුළුවන් වෙන්න වෙනවා මේ ටික අයින් කරන්න. ඉස්සෙල්ලාම කරන්න වෙනවා ඒ දේ. හරි ඒ කියන්නේ ඔයාට අවශ්‍යම දේවල් වලට විතරක් ඔයා යනවා. හරි අනවශ්‍ය දේවල් ටික ඔයා අයින් කරනවා. ඒ කියන තියරි එකට ඔයාට එන්න වෙනවා. හරි. එහෙම ඇවිල්ලා තමයි ඔයාට මේ කතන්දරේ හරි මේ ඔයාට කරන්න වෙන්නේ. අනිත් එක තමයි හරි ඔයාට නිදා ගන්න ඔයාට නිශ්චිත වෙලාවක් දාගන්න වෙනවා. ඒ කියන්නේ මේ වැඩේ කරන්න නම් පළවෙනි තමයි ඔයාගේ අනවශ්‍ය මොනවා හරි තියෙනවා නම් ඔයා මේ වෙලාවේ ඔයාට ඕනේ නැහැ. ඒ කියන්නේ නිකන් ලොකු වැඩක් වෙන්නේ නැහැ කියලා හිතන තැනක් තියෙනවා නම් ඒක අයින් කරන්න යනවා පළවෙනි කතාව. දෙවෙනි එක තමයි හරි මේ ඒ කියන්නේ මේ වැඩේ වෙනුවෙන් ඔයාට සිද්ධ වෙන ඊළඟ කතන්දරේ මම අර කිව්වා වගේ ඔයාගේ නිින්ද කියන එක හරි පොඩි රෙගියුලර් රිද්ම් එකක් හදාගන්න මේ දවස් ටිකට. හරි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා නිදාගන්නේ රෑ 1 ඉඳලා හරි පාන්දර 6:00 වෙනකම් නිදා ගන්නවා. හරි. අපි හිතමුකෝ එතකොට ඔතන ඒ කියන්නේ එහෙම නැත්නම් රෑ 1 ඉඳලා පාන්දර 6 වෙනකම් නිදා ගන්නවා. හරි. ඒතකොට ඕනම ඔය වගේ ඔයාලට රෙගියුලර් ටයිම් එකක් තියාගෙන හරි ඕකේ මේ ෆ්‍රේම් එක මම නිදා ගන්නවා. හරි මේක මගේ නිදා ගන්න වෙලාව කියලා. හරි එතනින් එහාට නිදා ගන්න වෙලාවක් දාගන්න එපා. එහෙම ඔයාලට ඉස්සෙල්ලා ඔය පුරුදු ටික හදාගන්න වෙනවා. හරි නේද? ඊට අමතරව මේ දවස් ටික ඇතුලේ ඔය කන බොන වෙලාවල් නිශ්චිත වෙලාවල් තියාගෙන පොඩ්ඩක් හරි මේ වෙලාවට කනවා මේ වෙලාවට කනවා මේ වෙලාවට කනවා කියලා හරි නිකන් කන එකක් ටිකක් ආසන්න මෙන්න මේ ආසන්නයේ මම කනවා කියන එක චුට්ටක් ඔළුවේ තියාගන්න වෙනවා. හරි මොකද හරි මේක ටිකක් පුරුද්දක් ඒ කියන්නේ මේ පුරුදු ටික හරියට හැදුනොත් හරිම ලේසි මේ වැඩේ කරගන්න එක. එහෙම නැතත් මේක කරන්න පුළුවන්. හැබැයි මේ වැඩ ටික පොඩ්ඩක් වැඩේ වෙනවා. මේ වැඩ ටික චුට්ටක් විතර පිළිවෙලක් වෙනවා නම් මේක ලේසි. දැන් මම වගේ නම් ඔතනදී කරන්නේ මෙහෙම සරල දෙයක්. හරිද? මට ওই පුරුදු හදන එක ටිකක් අමාරු වැඩක්. හරි මම හදාගත්තු පුරුදු කරනකොට අනිත් ඒවා ටික හදන එක. මම ඒකින්ද කරන්නේ මෙහෙම වැඩක්. මම සරලවම කියන්නම්කෝ. හරි. මම කණේක වේලකට දෙකකට විතර අඩු කරගන්නවා. මොකද කණේක වේල් තුන පුරුදු වෙනකොට මට ඒක ලේසි. නොකා වැඩ කරන එක. නාන එකත් මම අඩු කරගන්නවා. මම ඒ ලෙවල් කාලේ එහෙම කරා. හරිද? මේ දවස් දෙක තුනකට සැරයක් නානවා. පුළුවන් වුණොත් නානවා වගේ තියරි එකකට යනවා. හරි. පුරුදු හදනවට වඩා වැඩේ ලේසි. හරි. ඒ කියන්නේ මේ අවසාන කාලේට මම එහෙම කරා. මම දන්නේ උඹලට කොහොමද කියලා. හරි මේ පුළුවන් විදිහට ඒ කියන්නේ එහෙම කරා මම. හරිද? හරි මොකද ඒ කියන්නේ මේ කවුරුත් ඇවිල්ලා මේ එහෙම මාව බලන්න කවුරුත් හිටියේ නැහැ. හරි මං කෙට්ටු වුණාද මහත් වුණාද ගඳයිද සුවඳයිද අදාළ නැහැ. හරි ඒ කියන්නේ මට ඒ කියන්නේ මම එහෙම තමයි මම වැඩේ කරේ. හරි. ඕකේ. අහන්න දැන් කතන්දරේ. ඉස්සෙල්ලාම මං කියන ෆිසික්ස් වලට ලකුණු හදාගන්න හරි කරන්න පුළුවන් දේවල් ටිකක් මෙන්න මේ වෙලාවේ. හරි. ෆිසික්ස් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ටිකක්. හරි. ෆිසික්ස් වල වැද්දගත්ම පේපර් එක MCQ පේපර් එක. හරි ෆිසික්ස් MCQ එකට ඔයාලට කරන්න පුළුවන් දේවල් මෙන්න මේ වෙලාවේ. හරි. ඔන්න හොඳට අහගන්න කතාව. හරි. ෆිසික්ස් MCQ පේපර් එක දැන් දවස් 22ක් අපිට තියෙනවානේ. හරි. ওই දවස් 22කින් ඔය දවස් 22කම ඒ කියන්නේ ෆිසික්ස් අනිවාර්යයෙන්ම හරි දවස් 22ක් තියෙනවානේ. දැන් අනිවාර්යයෙන්ම ෆිසික්ස් මේ දවස් 22 ඇතුලේ ඒ කියන්නේ දවස් 22ක් මම දාලා තියෙනවා මේ 22 අපි හිතමු
හරි අඩුම තරමේ දවස් 20කවත් හරි මේ දවස් 22කින් දවස් 20කවත් හරි ෆිසික්ස් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන අවමින් හරි පැය 3ක් විතරයි. හරි දවසකට පැය 3ක්වත් ෆිසික්ස් වැඩ කරන්න ඕනේ අවමින්. මේ පැය 3 ඇතුළේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක්. හරිද? ඒ ෆිසික්ස් වල ඔයාගේ ලකුණු වැඩි කරගන්න නම් ඔයා ගන්න ඕනේ මෙන්න මේ වගේ වැඩ. තේරුම් ගන්න මේක හරිම පැහැදිලි. ඔයාගේ MCQ වැඩි කරගන්න ඕනේ. හරි. ඔයාගේ MCQ තමයි වැඩි කරගන්න ඕනේ. එතකොට මේ පැය 3න් පැය 2ක් විතර පාවිච්චි කරන්න. දවසකට මං ගියේ පැය 3ක් ගන්න. හරි මීට වඩා වෙලාව වැඩි කරගන්න පුළුවන් නම් අතිශය හොඳයි. එහෙම කරගන්න බැරි කට්ටියට මං කියන්නේ පැය 3ක් අවමෙන් වගේ කරගෙන මේක පැය 2ක් අපි වෙන් කරගමු. වෙන් කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. අනිවාර්යෙන් ෆිසික්ස් MCQ අහන මාතෘකා තියෙනවනේ. අනිවාර්යෙන්ම ෆිසික්ස් MCQ අහන මාතෘකා තියෙනවා. يعني උදාහරණයක් විදිහට අනිවාර්යෙන්ම ෆිසික්ස් MCQ එකක් ගණිත තීව්‍රතාවයෙන් එනවනේ. අනිවාර්යෙන්ම ෆිසික්ස් MCQ එකක් ඒ කියන්නේ එන තැන් ටික තියෙනවනේ. හරි ඩොප්ලර් ආචරණයෙන් එනවනේ. අනිවාර්යෙන්ම ෆිසික්ස් MCQ එකක් ඒ කියන්නේ අපි ගත්තොත් මේකෙන් එනවනේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් වලට පුළුවන් නම් පුළුවන්. ඒ කියන්නේ බැරි නම් අතහැරලා දාන්න. හරි ට්‍රාන්සිස්ටර්ස් වලින් එනවනේ. හරි ඒ වගේ අනිවාර්යෙන් MCQ එන තැන් ටිකක් තියෙනව නේද ෆිසික්ස් වල? අනිවාර්යෙන්ම මේකෙන් නම් අනිවාර්යෙන් හැම අවුරුද්දෙම MCQ එකක් තියෙනවා කියන තැන් ටිකක් තියෙනවා. හරි ඒ වගේ තැන් ටිකක් තියෙනවා. හරි ඒ කියන්නේ කාච වලින් අනිවාර්යෙන් MCQ එකක් කියනවා. අන්න ඒ වගේ එහෙම තියෙන මාතෘකා ටිකක් තියෙනවා. ඒ මාතෘකා වලින් ඔයාට හොඳටම පුළුවන්. කියන ඔයාට හොඳටම පුළුවන් සහ ඔයාට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් ඒ විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ ඒ වගේම ඒ කියන්නේ ඔයාට හොඳටම පුළුවන්. ඒ වගේම ඔයාට මේක ටිකක් ඉක්මනට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඒ විශ්වාස කරන මාතෘකා 50ක් වගේ තෝරගන්න. මුළු සිලබස් එකටම තියෙන මාතෘකා 60ක් වගේ ඔය වගේ වුණා. හරි ඕකේනොත් ඔයාට හොඳටම පුළුවන් මාතෘකා 50ක් වගේ තෝරගන්න. හරි. ඒ 50 තෝරාගෙන දැන් මම ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා තෝරගන්නවා මාතෘකා 50. ඒ මාතෘකා 50 දැන් මෙහෙමයි. සාමාන්‍ය එක දවසකට මාතෘකා දෙක ගන්න ගන්න කියලා තමයි සාමාන්‍ය මේකේ හරිම විදිය. හරි එතකොට එක දවසකට මාතෘකා දෙක ගන්න විතර ගන්න. හරි. දැන් උදාහරණයක් විතර ඒ කියන්නේ ලකුණු අඩුම ළමයෙක්ට මම මේ කියන්නේ. අද දවසේ ඔන්න ඔයා ගන්න ධ්වනි තීව්‍රතාවත් එක්ක තව එකක්. අන්න එතකොට අද දවසේ ඔයා කරන්නේ ඔන්න අපි හිතමුකෝ අද ඔයා ධ්වනි තීව්‍රතාවයි ඩොප්ලර් ආචරණය අරගෙන තියෙන කියලා. හරි. එහෙම නැත්නම් අපි අද දවසේ මාතෘකා තුනක් ගන්නවා. ධ්වනි තීව්‍රතාවයි ඩොප්ලර් ආචරණයයි ස්ථාවර තරංගයි ওই තුන තමයි අරගෙන තියෙන්නේ. අපි හිතමු තුනක් කරන් තියෙනවා. එතකොට ඔය එකක් වෙනුවෙන් ඔයා මෙතන වෙලාවක් වෙන් කරන්න හරි. ඔකේ එකක් වෙනුවෙන් හරි මේ වගේ ගණන් වෙනුවෙන් මම එක මාතෘකාවකට විනාඩි 45ක් වියදම් කරනවා. එහෙම වියදම් කරලා ඉවර වෙලා හරි ඔයාට පාස් පේපර්ස් වල තියෙන එකම විදිය ගණන් නැතුව ටිකක් විවිධාකාරයේ ගණන් ටිකක් හදලා හරි ඔන්න ධ්වනි තීව්‍රතාවය කියන එකේ ගණන් හදන රිද්ම් එක ඔයාට අහු වෙනකම්. හරි මෙහෙම තමයි මේකේ රිද්ම් එක හරි මෙන්න මේ ගානක් ආවොත් මම මෙහෙමයි හදන්නේ කියන එක හරි ඔයාට නිකන් ඒ ගාන කියන්නේ ඕනම ගානකට රිද්ම් එක අහු වෙන තැනක් එනවා ඔයාලට. අන් ඒතනට නිකන් මේ මාතෘකාව ප්‍රැක්ටිස් කරන් සාමාන්‍ය නෝමලි මේක පැයක් වගේ ඇතුළත සාමාන්‍ය ගණන් 10ක් 15ක් හදද්දි මේ පැටර්න් එක අහු වෙනවා. හරි එතකොට හරි ඔන්න ධ්වනි තීව්‍රතාවට ආවක් කරනවා. ස්ථාවර තරංග වලට ආවක් කරනවා. හරි තව මාතෘකාවට ආවක් කරනවා. එතකොට ඔන්නවා හරි දවසක් ඇතුළත මාතෘකා දෙකක් හෝ තුනක් මේ විදිහට ඉවර කරගන්නවා. ඔහොම කරගෙන යනකොට හරි දවස් ඒ කියන්නේ සතියක් දෙකක් විතර කරද්දී ඔයාලට මාතෘකා 15ක් 20ක් විතර ඉවර වෙනවා. අන්න එහෙම කරද්දී ඔයාගේ ලකුණු පාස් පේපර්ස් කරලා බලන්න ඔයාට මේ කොටස් වලින් හරි මේ කොටස් වලින් ඔයාගේ ලකුණු ඉම්ප්‍රූව් වෙලාද කියලා. ඒතකොට ඔයාට පැහැදිලිව පෙනේ හරි මේ ඔයා ප්‍රැක්ටිස් කරපු මාතෘකාවල ලකුණු වෙනදට වඩා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා කියලා. හරි එතකොට මෙතන තේරුම් ගන්න හරි මෙතන අපිට මුළු සිලබස් එකම බලන්න වෙලාවක් මේ වෙලාවේ නැහැ. ආ කරන්නේ හරි නිශ්චිත මාතෘකා ටිකක් තෝරා ගන්නවා. මෙන්න මේ තැන් ටික තමයි මම තෝරාගන්නේ කියලා. ඒ නිශ්චිත මාතෘකා ටික වෙනුවෙන් හරි ඔයා පුළුවන් තරම් වැඩ කරනවා. හරි ඒ කියන්නේ මේ මාතෘකා ටික වෙනුවෙන් පුළුවන් තරම් වැඩ කරනවා. දැන් මේ වැඩේ කරපු කට්ටිය අපේ මේ පන්තියේ ඉන්නවා. මම මේක මීට කලින් මම එක්සෑම් එකට මාස 3ක් තියෙද්දි කියපු කතාව. එතකොට ඒ වෙලාවේ මේක කරලා ලකුණු 20ක් 30ක් විතර මේ වෙද්දි ලකුණු ඇදගත්තු කට්ටිය මෙතන ඕන තරම් ඉන්නවා. හරි මෙතන ඒක ෆයිනල් සෙමිනාර් සීරීස් එකේ මේ වෙලාවෙත් ඉන්න කට්ටිය ඇති. හරි පේපර් ක්ලාස් එකේ මම පෙන්නුවත් එක්ක මේක එහෙම වැඩි කරගත්තු කට්ටිය ටික ඉන්නවා. හරි එතකොට මේකේ හොඳම විදිහ තමයි හරි මේ විදිහට මාතෘකාව තෝරගෙන කරගෙන යන එක. හරි ඊළඟට දැන් ඊළඟ කතන්දරේ හරි මම කියවනේ දැන් ඔය පැය 3න් පැය 2ක් විතර MCQ වලට දාලා ඔය වැඩේ කරන්න කියලා මාතෘකා දෙකක් හෝ තුනක් තෝරගෙන හරි දැන් ඔයාලට හොඳටම පුළුවන් මාතෘකාව ටිකක් අඩු වෙලාවක් දාන්න පුළුවන් බැරි මේ උඩට ටිකක් වැඩි වෙලාවක් දාලා පුළුවන් දැන් නිකමට හිතන්න මම මේ කියන තරමටවත් ඔයාලට කරගන්න බෑ කියලා හරි ඔයාලට මාතෘකා 50ක් කරගන්න බෑ වගේ කියලා හිතනවා කියමුකෝ අවුලක් නෑ ඔයාලට පුළුවන් 40යි කියමුකෝ හරි ඔයාලට පුළුවන් 40යි නම් මාතෘකා එය 40 හොඳට ප්‍රැක්ටිස් කරන්න හේතුව ඔයා 40ක් හොඳට ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාට 40කගේ කොන්ෆිඩන්ස් එක තියෙනවා. හරි ඕකේ මට මේ මාතෘකා 40ම හොඳට පුළුවන්.
එතකොට බයොලොජි සහ ෆිසික්ස් අතර ગેප් එකක් තියෙනවා. ආන්ගේ ગેප් එකේ ඊටු ටික ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. මොකද එතනින් පස්සේ ඔයා වෙන සබ්ජෙක්ට් බලන්නේ එදාට බලන්නේ ෆිසික්ස් විතර වෙලා. තේරුණාද? ඒ කියන්නේ ඔයාට ඒ අතරමැදි කාලේ මේ හැමදේ ඒ කියන්නේ මේකට පාවිච්චි ගන්න පුළුවන්. ඒකින්ද මාතෘකා 40ක් විතර. හරි මේ විදිහට කවර් කරගන්න. ඒ මාතෘකා අඩුම 40ක්වත් කවර් කරගන්න. හරි එහෙම කරාට පස්සේ හරිම ලේසි. හරි මේකට පොදු රටාව වගේ යූස් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හරි දැන් උදාහරණයක් විතර හරි මේ අවුරුද්දේ මෙන්න මෙතනින් MCQ එකක් එයි කියලා ඔය පොදු රටා තියෙන මේ වගේ පොදු රටාවක් යූස් කරන්න පුළුවන් නම් තවත් මරු. හරි එතකොට ඔයාලට අර නිශ්චිතවම බලන්න ඕනේ මාතෘකා ටිකක් තෝරගෙන මාතෘකා 40ක් විතර තෝරගෙන මේ මාතෘකා 40 බලන්න පුළුවන්. හරි. එතකොට ඔයාගේ MCQ එක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟ කතන්දරය. ඊළඟ එක තමයි ෆිසික්ස් වල ලකුණු වැඩි කරගන්න තියෙන හොඳම තැන මගේ පෞද්ගලික අදහස. ඕනම ළමයෙක්ට ෆිසික්ස් ලකුණු වැඩි කරගන්න තියෙන මරුම තැන තමයි ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එක. ඒකට හේතුව ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ ලකුණු වැඩි කරගන්න එක මාරම ලේසි. හින්නම ලේසි. හරි මොකද ප්‍රැක්ටිකල්ස් 4ක් අහන්නේ. ඒ 4 හරි හැමදාම අහපු ප්‍රශ්න වගේ තමයි එහෙන්නේ. හරි අලුත් දේවල් අහනවා ටිකක් අඩුයි. හරි කොහොමත් මේකෙන් දෙයක් කරගන්න පුළුවන්. අඩුම ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ලකුණු 10න් දෙන්නේ. 10න් දෙන ප්‍රශ්නකට අඩුම සාමාන්‍ය ලකුණු 7ත් 8ත් අතර ගන්න ළමයෙක්ට ගන්න පුළුවන්. ටිකක් වැඩ කරපු ළමයෙක්ට. හරි ඒකින්ද මේකයි හරිද? අහගෙන මේ 20න් දුන්නට එක 10ට ගන්නවා ඈ. හරි 10ට අරගෙන ඊට පස්සේ 5ට ගන්නවා. හරි එහෙම නෙවෙන්නේ. ඉස්සලාම 20න් දෙනවා ඊට පස්සේ එක 10ට ගන්නවා 10ට අරගෙන එක 5ට ගන්නවා. හරි එහෙම තමයි ඔක මේ කතාව. හරි ඔක මේ 5ට තමයි අවසානට මේ කියන්නේ 5න් කීයද කියලා නෙන්නේ. ඒ කියන්නේ ඒක උඹලා දන්නවනේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ මුළු පේපර් එකකටම ලකුණු 20යි. හරි එසේ එකට 30යි. එතකොට 20යි 30යි 50යි MCQ එකට 50යි. එහෙම නෙන්නේ. හරි එතකොට හරි ෆුල් එකට හරි ඕකේ දැන් උඹලට 20යි කියලා නිකන් හරි අපි හිතමු 20යි. හරි ස්ට්‍රක්චර්ඩ් එකට ඔන්න 20ක් දෙනවා. මේක දැන් අර අපි උඹලා කියන විදිහටම කරමුකෝ. හරි. සාමාන්‍ය ඕනම ළමයෙක්ට මේකේ 20න් 14ක් 16ක් අතර වගේ ලකුණකට හරි මේ ලකුණ ස්ට්‍රක්චර්ඩ් එකේ ගන්න පුළුවන්. මේකට කරේ මම නම් පෞද්ගලික කරේ හරිම සරල දෙයක්. මට ෆිසික්ස් වල අවුලක් තිබෙන්නේ නැහැ. එහෙම ස්ට්‍රක්චර්ඩ් එකේ. හැබැයි නමුත් මම මෙහෙම වැඩක් කරා. මම මෙන්න මේ ටික එන්නේ කියලා කල්තියා ගෙස් කරපු ප්‍රැක්ටිකල්ස් ටිකක් තිබ්බා. ඔයාලට ගෙස් සම්බලත් ඇති. ඔයාලා ගෙස් කරපුවත් ඇති. හරි එතකොට අන්න ඒ ටිකේ හරි දැන් උදාහරණයක් විදිහට තාපය ගත්තොත් තාපේ එක ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි ප්‍රැක්ටිකල් තුනක් විතර මගේ ලිස්ට් එකේ තිබ්බා. ඒ ප්‍රැක්ටිකල් ටික ඔක්කොගෙම මම තිබු පාස් පේපර්ස් ස්ට්‍රක්චර්ඩ් එසිස් ඔක්කොම ටික ලිව්වා. හරි ඒත් එක්කම කියන්නේ මම ඔය තව ඒ කියන්නේ ලියපු පේපර්ස් සෙට් එකක් තිබ්බා. ඒ තිබු ඔක්කොම ඒ වගේ තිබු. ඒ කොටසෙන් තිබු ස්ට්‍රක්චර්ඩ් එසිස් ටික මම ලිව්වා. ලියලා මම කරේ අන්න ඒ කියන මාතෘකාව වෙනුවෙන්. ඒ කියන්නේ ඒ එන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක ඒ මාතෘකාව වෙනුවෙන් ගොඩක් හොඳට ප්‍රැක්ටිස් කරා. ඒකෙන් වෙන දේ තමයි. එහෙම ප්‍රැක්ටිස් කරාට පස්සේ මානම විදිහට ඒ වගේ ස්ට්‍රක්චර්ඩ් එකක් අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඒකෙන් තේරුම් ගන්න හරි ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් එකට මම නම් කරේ මෙන්න මෙහෙම වැඩක්. හරි මම කරපු එක තමයි මම ප්‍රැක්ටිකල්ස් ටිකක් තෝරගත්තා. මම තෝරගත්තේ ප්‍රැක්ටිකල්ස් 10ක් විතර මම තෝරගත්තා. ඒ 10ට හොඳට ප්‍රැක්ටිස් කරා. මට ඒ 10ම ඒ කියන්නේ ඒ 10න් ඒ කියන්නේ ඒ 10 ඇතුලේ තමයි මට ආපු ප්‍රැක්ටිකල්ස් 4 තිබ්බේ. හරිද? එහෙනම් මට ඇත්තටම කිසිම ගේමක් තිබ්බේ නැහැ එතන. හරි ඒ කියන්නේ මම ලියපු ටික ආවේ ඒ 10. හරි ඒ කියන්නේ මම තෝරගත්තු ටික ඇතුලේ තමයි. හරි ඒක තිබ්බේ. ඒකින්ද ඒ වගේ හරි ඒ කියන්නේ මාතෘකා ටිකක් තෝරගෙන ඒ ටිකට ප්‍රැක්ටිස් කරන්න. හරි ඒ කියන්නේ වටාම වැඩි සම්භාවිතයක් තියෙන මාතෘකා සර්ලක් කියලා ඇති. ඔයාලා ගෙස් පේපර් සර්ලක් ලියද්දී ඒව ගැනත් හම්බෙලා තියෙනවා. ඒ ටික හොඳටම ප්‍රැක්ටිස් කරන්න. දැන් මෙතන ඉන්න බහුතරයක් ඒ ටිකවත් ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒ තමයි ස්ට්‍රක්චර්ඩ් එක වෙන්නේ. ඊළඟට එසේ ප්‍රශ්න වෙනුවෙන් මේක ප්‍රැක්ටිස් කරන විදිහ හරි එසේ ලකුණු වැඩි කරගන්න නම් මෙතන ගන්න හොඳම එක තමයි ඔය ඉස්සෙල්ලා තීරණය කරන්න ඔයාලට පුළුවන් දේවල් ටික බලලා මම ලියන්නේ මෙන්න මේ රචනා ප්‍රශ්න 6යි 4යි ලියන්න ඕනේ මාතෘකා 6ක් තෝරන්න මම නම් 6ක් තෝරගෙන ගියා හරි එතකොට ඔයා 6ක් තෝරගන්න 6ක් තෝරගෙන හරි ඒ 6 වෙනුවෙන් හොඳට ප්‍රැක්ටිස් කරන්න 6ක් අපි තෝරන්නේ අපි 4කට ලෑස්ති වෙලා ගියොත් මොකක් හරි අමාරු එකක් આવොත් අපිට කෙලවෙන්න පුළුවන් එහෙනම් දැන් මම නම් පෞද්ගලිකව A level paper එකට යද්දි මම තීරණය කරලා කියපු දෙයක් තමයි හරි හිතන්නකෝ ඉලෙක්ට්‍රොනික්ස් වල මම හොඳටම දන්න හරිම ලේසි රචනා ප්‍රශ්න ඒත් මම ලියන්නේ නැහැ වගේ තීරණයක තමයි මම ගියේකට හේතුව හරි සාමාන්‍ය මම ලියලා තියෙන මගේ අත්දැකීම් වලට අනුව ඒකේ ලකුණු ටිකක් මගේ අඩු වෙනවා හරි කියන මම ඉලෙක්ට්‍රොනික්ස් ආවොත් නම් ලියන්නේ නැහැ හරි ඒ තීරණයක හරි මම හොඳම තීරණයක ගියා පදාර්ථයේ ගුණ වලින් මොකක් ආවත් ලියනවා තාපයෙන් මොකක් ආවත් මම ලියනවා හරි ඊට පස්සේ මේ මොකෙන්ද අපේ
මොකද ඒක දෝලන තරංග වලින් අපි මොකක් ආවත් ලියනවා. හරි ඊට පස්සේ ඊළඟට මම තීරණය කළා කියප එකක් තමයි ශ්‍රේෂ්ඨ වලින් කියන එක ලියනවා. හරි ඒ ටික මට හොඳටම පුළුවන්. යාන්ත්‍ර විද්‍යාව එක මම ඔප්ෂනල් තියාගෙන ගියා. ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව එක හරි මම ලෑස්ති වෙලා ගියා. ප්‍රශ්නේ ලේසි වුණොත් මම ලියනවා. නැත්තම් ලියන්නේ. හරි විකිරණ එක මම පැත්තකින් තියාගෙන ගියා. එහෙම තමයි මම එක්සෑම් එකට ගියේ. හරි ඒ කියන්නේ මම අර සයිඩ් එකෙන් තියාගෙන ගියා සෙට් එකක්. හරි ඕකේ මම මේක ඔප්ෂනලි මම මේක තියාගන්නවා කියලා. හරි එතකොට හරි ආන් එහෙම තියාගෙන ගිහිල්ලා තමයි මම මේක කරේ. හරි එතකොට මේ මම එසේකට ඒ කියන්නේ බේව කරගෙන ගියේ එහෙම. මම 6ක් ලෑස්ති කරගෙන ගියා හොන්දටම ප්‍රැක්ටිස් කරලා. හරි එතකොට ඔයා මේ දවස් 20 ඇතුලේ ඔයාලට එසේස් මාතෘකා 6ක් ප්‍රැක්ටිස් කරන එක හරිම ලේසි. හරි කියන්නේ මාතෘකා 6කට ලෑස්ති වෙන එක හරිම ලේසි. ඔයාලට මේ දවස් තියෙන 20 ගාන ඔයා බෙදා ගන්න එක දවස් 5 කෑලි වලට විතර. හරි ඒ කියන්නේ මේ සෝරි දවස් 3 කෑලි වලට විතර. ඒකට දවස් 3ක් දාගන්න ඕකේ. ඒ කියන්නේ අද දවසයි හෙට දවසයි අනිත් දවසයි ගත්තාම හරි අන්න එහෙම තීරණය කරන්න ඒ 3 ඇතුලේ ඔයා මේ ෆිසික්ස් වල රචනා ප්‍රශ්න ප්‍රැක්ටිස් කරනවා මෙන්න මේ මාතෘකාවට අදාළව. අපි හිතමු ද්‍රව ස්ථිතියට අදාළව. හරි ද්‍රව ස්ථිතිය මේ පාර එනවා ඔන්න කියලා අපි තීරණය කරගමු. ඔන්න ද්‍රව ස්ථිතියට අපි ප්‍රැක්ටිස් කරනවා. හරි ඔයා ද්‍රව ස්ථිතිය තීරණය කරනවා නම් අර අපි හිතමු මේ පාර දුෂ්ටාවිතාවේ රචනා ප්‍රශ්න. අන්න දුෂ්ටාවිතාවේ මේ පාර රචනා ප්‍රශ්න කරා මම දුෂ්ටාවිතාවේ ලියනවා. එහෙනම් මම ඒකට ප්‍රැක්ටිස් කරනවා. අන්න එහෙම හරි පොඩ්ඩක් හරි තීරණයක් අරගෙන ඒක වෙනුවෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න. හරි එතකොට හරියම ලේසි වෙනවා ඔය වැඩේ. හරි නේද? හරි. ඕකේ. හරි එතකොට ඔන්න ඔක තමයි ෆිසික්ස් වලට කරන්න ඕන වැඩේ. හරි MCQ එකට ස්ට්‍රක්චර්ඩ් එකට සහ essay එකට. හරි නේද? ඕකේ. සර් ගෙසින්ම නේ කියන්නේ මම දන්නේ ගෙසින්ද කියලා. හරි මට නිකන් දල වශයෙන් හිතිච්ච ඒවා ටික කිව්වේ. හරි ඒ කියන්නේ මේ මම දන්නේ දුෂ්ටාවිතාව ගෙසින්ද හරි මේක ගෙසින්ද කියලා. හරිද? මේ ද්‍රවස්ථිතිය ගෙසින්ද කියලා. හරි. ඕකේ. හරි. මම දන්නේ. හරි ඒක මේ සිරාවට මම දන්නේ. හරිද? ඒ කියන්නේ මේ දැනගෙන කියප එකක් නෙමෙයි ඈ. හරි මේ වැරදියට තේරුම් ගන්න එපා. හරි. 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 ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ කෙමිස්ට්‍රි. අහගෙන ඉන්න. හරි. කෙමිස්ට්‍රි වල නම් ඔන්න හොඳට අහගන්න කතාව. මේකේ වෙන විදිය. හරි. හොඳට. ආ. සාමාන්‍ය කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල වගේ නෙමේ මම පෞද්ගලිකව ලෑස්ති උනේ. හරි. ඒ කියන්නේ මේ මං ලෑස්ති වෙච්ච විදිහ මං කියන්නේ සහ මේක තමයි කෙමිස්ට්‍රි වලට ලෑස්ති වෙන තියෙන ලේසිම විදිහ. සහ මේ ඉක්මනටම ලකුණු වැඩි කරගන්න තියෙන විදිහ. හරිද? හරි. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට මම ලෑස්ති වෙච්ච විදිහ මම මේ කියන්නේ. කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර්ඩ් එසේ එකට නම් මම ලෑස්ති උනේ මේ කියපු විදිහටම තමයි. අපි දන්නවා බන්ධන වලින් ස්ට්‍රක්චර්ඩ් එකක් එනවා මම ඒකට මාරම විදිහට ලෑස්ති වුණා. හරි මම ඒක වෙනුවෙන් මාර ප්‍රැක්ටිස් එකක් කරා. අහන්නකො මේ කෙමිස්ට්‍රි වල මම ඉස්සෙල්ලාම සෙකන්ඩ් පාර්ට් එක කියන්නම්. හරිද? අර සෙකන්ඩ් පාර්ට් එකේ මම ස්ට්‍රක්චර්ඩ් එකට ලෑස්ති වෙච්ච විදිහ. හරි. දැන් ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල මේ සෙකන්ඩ් පාර්ට් එකේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්න හතරක් තියෙනවානේ. හතරවෙනි එක ඕගනික් නේ. තාමත් මම හිතනවා ඕගනික් වෙන්න ඇති කියලා. හරි ඇත්තම කතාව මගේ මේ A level ජීවිතය ඇතුලේ ලකුණු අඩු වුණා නම් ප්‍රශ්නයක් මේ හතරවෙනි පාඩමේ ඕගනික් ප්‍රශ්නේ සාමාන්‍ය මට මේකේ මාරම විදිහට ලකුණු අඩු වෙනවා. හරිද? ඒකට හේතුව මට ඒක වෙලාවට කරගන්නත් බෑ. ඒක මාරම කේස් එක මට ඒක වෙලාවට කරගන්නත් බෑ ලකුණුත් අඩු වෙනවා. අවසාන හරියට එනකම්ම මගේ ওই ප්‍රශ්නේ තිබ්බා. හරි දැන් ඕක හරියන්නේ ඊළඟට මගේ ඊළඟට තිබ්බ ප්‍රශ්නයක් තමයි හරි ඒ කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මගේ ෆිසිකල් එක නම් හොඳයි ඇත්තටම හරි ඒ කියන්නේ මේ මගේ ඉනෝගනික් එකත් හොඳයි බන්ධන එකෙත් මට සමහර වෙලාවට ඇඳ ගන්න බෑ හරිද හරි ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තිබ්බා මට බන්ධන එක සෙට් වෙන්නේ නැහැ ඇඳ ගන්නත් බෑ එහෙම ඉෂුව එකකුත් තිබ්බ සමහර වෙලාවට හරි ඒක වෙන ලේසි ප්‍රශ්නයක් වුණත් මට කෙලවෙනවා ඒ දෙක මගේ තිබ්බ වෙන ප්‍රශ්න හරිද හරි මගේ ඒ කියන්නේ මගේ මේ දෙකේ ප්‍රශ්න තිබ්බේ නැහැ මේ දෙකෙන් මගේ ওই ප්‍රශ්නේ තිබ්බා ඉතින් මම කරේ වෙන එකක් නෙමෙයි. හරි. මේ ඕගනික් වල මම කරපු එක මට ඕගනික් හොඳට මතකයි. පරිවර්තන මගේ වරදින්නේ නැහැ. මට මේ ස්ට්‍රක්චර්ඩ් එක විතරයි වරදින්නේ. එහෙම එකක් තමයි තිබ්බේ. හරි. එතන තමයි ඒක තමයි මගේ ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් මම කරපු එක මම සරලව කියන්නේ මට මතක විදිහට කරේ 2010 වගේ ඉඳලා. 2010 විතර ඉඳලා ඒ කියන්නේ මම ගොඩ කල් තියා කියන 2010 විතර ඉඳලා මම ඔක්කොම පාස් පේපර්ස් ටික අරගෙන මේ ඕගනික් වල තියෙන ප්‍රශ්න කරගෙන ආවා. කරගෙන එද්දි ඔයාටම තේරෙනවා හරි ඒ කියන්නේ මේක හොඳට කරලා ඉවර වෙලා හරි මේ ප්‍රශ්න ටික ඔක්කොම එක තැනකට අරගෙන බැලුවොත් ඔයාටම පෙනේ මේකේ තියෙනවා පොඩි රටාවක් හරිද ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන එකේ පොඩි රටාවක් තියෙනවා හරි ඒ රටාව
ඒ කියන්නේ ඒ ප්‍රශ්න ටික ඔක්කොම වගේ කරද්දී ඔයාලට සෙට් වෙනවා. හරි. එහෙම සෙට් වෙද්දී හරි ඒක සෙට් වෙන්න නම් ටිකක් අවුරුදු කීපයක් කරන්න ඕනේ. එහෙම කරද්දී ඔයාලටම සෙට් වෙනවා. හරි ඒ කියන්නේ පළවෙනි දවස්වල හරියට කරන්න බෑ. හරිද? ඒ කියන්නේ 2010 වගේ ගත්තට පස්සේ කෙලින්ම හරි ඉස්සෙල්ලා මේක කරන්න බෑ. හරි හැබැයි ඒ කියන්නේ අර ඊට මාකින් එක බලාගෙන හරි ඒ කියන්නේ වැඩේ කරලා මාකින් එක බලාගෙන උත්තරේ ලියනව නෙමෙයි මාකින් එක බලාගෙන මේ වෙච්ච විදිහ තේරුම් අරගෙන ටිකක් කරපුවාම හරි ඒ කියන්නේ මේ ඒ ටික දවසක් කරපුවම මේක මට සෙට් වුණා. ඒ කියන්නේ මෙන්න මෙතන හරි මේක මෙහෙම තමයි මේකේ තියෙන රටාවක් කියලා. මම මේ රටාව එහෙම සෙට් වුණාට පස්සේ ඒක හරිම ලේසියෙන් මේ ප්‍රශ්නේ ගන්න පුළුවන්. හරි මගේ එක්සෑම් එකේ මම ඒ කියන්නේ දැන් අනිත් රචනා ඒ කියන්නේ සෝරි ව්‍යුහගත වලට වඩා හරිම අඩු වෙලාවක් තමයි මට මේකට ගියේ. හේතුව මට ඒක මාර විදිහට මම මේක සෙට් කරගෙන ගියා. මේක කොහොමද කරන්නේ කියන එක. හරි සමහර වෙලාවට මේක හොඳටම සෙට් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. හරි ඒ කියන්නේ දැන් ඔය අවුරුදු කීපයක් කරොත් හොඳටම සෙට් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. මම පොඩ්ඩක් අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලාගෙන් අහලා බලන්නම්. හරි ඒ කියන්නේ මේ එයාලට කොහොමද මේක සෙට් වෙලා තියෙන්නේ කියලා ඒක නිකන් ඒක මරුවටම සෙට් වෙච්ච ක්‍රමයක් කවුරු හරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ගාව තිබ්බොත් අනිවාර්යෙන්ම මම ඔයාලට දාන්නම් කොහොමද මේ ඕගනික් ස්ට්‍රක්චර්ඩ් එකට හරිම ලේසියෙන් උත්තර ලියන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉන්න පුළුවන් හිටියොත් මම අනිවාර්යෙන් දාන්නම්. ඒ කියන්නේ කොහොමද මේකට ඒ කියන්නේ යාලා උත්තරේ හදාගත්තේ කියලා. හරි නේද? හරි. ඊට පළවෙනි එක මේකේ හරි ඒ කියන්නේ මේකේ සම්පූර්ණ තනිකරම සමහර වෙලාවට සර්ලත් උගන්වලා ඇති ඔයාලට මේකට ක්‍රමයක්. හරි මං මේකට නම් කරේ කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් පේපර් එකට වෙන මොකුත් කරේ නැහැ. තනිකරම කරපු එක තමයි ප්‍රශ්නෙන් ප්‍රශ්නට මාර විදිහට ප්‍රැක්ටිස් කරා. හරි බන්ධනයකට මගේ මුල් කාලේ හැනට වර්ධිනවා කියලා මං කියවනේ. හැබැයි මම මාර විදිහට ඒකට හරි ප්‍රැක්ටිස් කරා. ඒ බන්ධන ටික හරියට හදාගන්න ඒක අඳින view ටික හරියට අඳින්න මම මාර විදිහට ප්‍රැක්ටිස් කරා සහ එක එව්වට හරි බන්ධන කෝණේ හොයන එක විද්‍යුත් ඒ කියන්නේ අර විද්‍යුත් විනතාවය හොයන එක ඒ හැම එකටම මට ක්‍රම තිබ්බා ඒවා මම වෙනම හරිම අඩු වෙලාවක් යන විදිහට ප්‍රැක්ටිස් කරගත්තා. හරි මම අවසාන කාලේ තනිකරම කරපු එක. හරිද? ඒ කියන්නේ අවසාන කාලේ මම ඒ කියන්නේ මේ මගේ සිලබස් ඉවර වුණාට පස්සේ මම පන්ති ගියේ නැහැ. හරි ඇත්තම කතාව. හරි ඊට පස්සේ මම කරපු එක තමයි මේ ඔක්කොම ටික හරි මේ ස්ට්‍රක්චර්ඩ් හතරටම මම වෙනම දවස් දාගෙන ප්‍රැක්ටිස් කරා. හරි මම එක දවසක් දාගත්තා. ඒ දවසේ පැය 4ක් විතර තනිකරම බන්ධන විතරයි කරේ. බන්ධන ස්ට්‍රක්චර්ඩ් විතරයි. කොහොම කරලා මම මේ ස්ට්‍රක්චර්ඩ් හතර හරි දවස් ඒ කියන්නේ මට කාලේ තිබ්බා මොකද මම මේ වැඩේ කල් තියා පටන් ගත්තේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේක දවස් 10ක් විතර දාගෙන මේ ස්ට්‍රක්චර්ඩ් හතර මාරම විදිහට ප්‍රැක්ටිස් කරා. හරි අවසානයේ මේ ස්ට්‍රක්චර්ඩ් ඕන එකක් කරන්න පුළුවන් ඕන එකක් කරොත් අවමින් 10න් 9කට තියාගන්න පුළුවන් විදිහට හරි මම ප්‍රැක්ටිස් කරා. එහෙම තමයි මම කරේ. හරි නේද? හරි එතකොට ස්ට්‍රක්චර්ඩ් එක වෙනුවෙන් මම කරේ එහෙම වැඩ. හරි ඊළඟට මම එසේ එක වෙනුවෙන් කරපු වැඩේ තමයි මම මේකෙත් තීරණය කරා මම ලියන එසේස් ටික කල් තියා. හරි මම තීරණය කරගෙන ගියා අනුමාපන මොකෙන් ආවත් ලියනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඒ කියන්නේ සෝරි මේ මොකක්ද ඒකට කියන්නේ විද්‍යුත් රසායනනේ. විද්‍යුත් රසායනය අර ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි එක මොකෙන් ආවත් ලියනවා ඒක හොඳටම පුළුවන්. හරි ඊට පස්සේ අර ඊළඟට මම තීරණය කරගෙන pH ආවොත් නම් ලියන්නේ. හරි ඒ කියන්නේ සමතුලිතතාවය මම තීරණය කරගෙන ගියා. මෙන්න මේ ටිකෙන් ආවොත් ලියනවා මේ ටිකෙන් ආවොත් ලියන්නේ. සමතුලිතතාව මම තීරණය කරගෙන මේ කොටසෙන් ආවොත් ලියනවා මේ කොටසෙන් ආවොත් ලියන්නේ. හරි චාලක රසායනයේ එන්තැල්පි වලින් ආවොත් අනිවාර්යෙන් ලියනවා. එහෙම මම කල්තිය තීරණය කරගෙන ගියා. මම මේ කොටස් වලින් ආවොත් ලියනවා. මේ කොටස් වලින් ලියන්නේ නැහැ කියලා. හරි. මම අනිවාර්යයෙන්ම තීරණය කරගෙන ගිහපු වැදගත්ම දේ මගේ කෙමිස්ට්‍රි එසේ පේපර් එකේ තියෙන වැදගත්ම ටයිම් දෙක තමයි මම අනිවාර්යෙන් ඕගනික් එකයි අනිවාර්යෙන් ඉනෝගනික් එකයි ලියනවා. ඒක තමයි මගේ කෙමිස්ට්‍රි පේපර් එකේ තිබු ටර්නින් පොයින්ට් එක. මම අනිවාර්යෙන් ඕගනික් එකයි ඉනෝගනික් එකයි ලියනවා කියන එක. වෙන රීසන් එකක් නෙමේ. හරි ඕගනික් එක සාමාන්‍යයෙන් මට ලියා ගන්න විනාඩි 10ක් වගේ ගියා මගේ A level පේපර් එකේ. ඉනෝගනික් එක ලියන්නත් මට ගියේ විනාඩි 10ක් විතර. හරි මට එතකොට විනාඩි 20 මේ දෙකෙන්ම ඉතුරුනා. ඒ කියන්නේ මට ෆිසිකල් එකට මාරම වෙලාවක් ඉතුරුනා. ඒක හොඳට සුළු කරලා වෙලාව අරගෙන ස්ටෙප්ස් ඒ කියන්නේ ස්ටෙප්ස් හරියට ලියලා කරන්න. හරි. ඒකෙන්ද මම තනිකරම තීරණය කරගෙන ගියා ඕගනික් එකයි ඉනෝගනික් එකයි අදාළ නැහැ මට ඕන එකක් කරන්න පුළුවන්. හරි මේ දෙක හොඳටම ප්‍රැක්ටිස් කරගෙන ගියා කරන්න. හරි ඒකෙන් මට ගොඩාක් වෙලාව ඉතුරුනා. ඒ ඉතුරු වෙච්ච වෙලාව මම සම්පූර්ණයෙන් ඇප්ලයි කරේ ෆිසිකල් එක වෙනුවෙන් අර පියවරෙන් පියවර ලියන්න. හරි ඒ කියන සාමාන්‍ය normally හරි මේක සාමාන්‍ය හොඳට වැඩ කරන එකෙක්ට ටිකක් ප්‍රැක්ටිස් කරපු එකට මේකට විනාඩි 10න් ලියන්න පුළුවන්. හරි ඕගනික් එකයි ඉනෝගනික් එකයි විනාඩි 10න් ලියන එක. හරි කිසිම ගේමක් නැහැ. ඒ කියන්නේ ඒ විනාඩි 10කට 15කට වඩා යනවනම් ඌ වැඩ කරලත් නැහැ. සාමාන්‍ය normally විනාඩි 15කින් විතර ලියන්න පුළුවන්. උපරිම ගත්තා. හරිද? ඒ කියන්නේ මාත් එක්ක ඒ කියන්නේ මාත් එක්ක ඒ කියන්නේ ඉංජිනේරින් සහ මෙඩිසින් ෆස්ට් ටයිම් එක ගිහපු හරි අපේ යාළුවෝ 8 දෙනෙක් හිටියා 7 දෙනෙක්ම ෆස්ට් ටයිම් ගියා. හරි. ඒ කියන්නේ එක්කෙනෙක් සෙකන්ඩ් ටයිම් ආවා. අපි 7 දෙනාගෙන් ඒ කියන්නේ අපි 7 දෙනාටම අඩුම විනාඩි 15කින් ලියන්න තිබ්බා.
ඒ කියන්නේ අඩුම 15 විනාඩි 15කින් ඕනම එකක් අපිට ලියන ගන්නට අපි හැදලා තිබ්බා. හරි කියන්නේ අපි ඒ තරම් ප්‍රැක්ටිස් කරලා තිබ්බා. හරි ඒ කියන්නේ මේ ඒකට ඒ කියන්නේ එහෙම තමයි සාමාන්‍ය මේක හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් ඒ ගන්නට එනවා. හරි ඒකින්ද මම එහෙම තීරණය කරගෙන ඒක කරගන්න එක තමයි එතන කරන්න පුළුවන් හොඳම එක. එන කල්තිය තීරණය කරලා ඉවරලා ඒ ටිකට ප්‍රැක්ටිස් කරන්න. අනිත් එක ඊළඟ කතන්දරේ කර්මාන්ත සමහර විට ඔයාලට ලේසි ඇති මම දන්නේ නැහැ. පර්සනලි මම කර්මාන්ත ලිව්වේ නැහැ. මම ඒක දන්නේ නැහැ. ඔයාලට කර්මාන්ත හොඳටම පුළුවන් නම් කර්මාන්ත ලියන්න. හැබැයි මම පෞද්ගලිකව කර්මාන්ත ලියන්නේ නැහැ. හරි ඒ කියන්නේ මම A level paper එකේ හරි මම කර්මාන්ත ලිව්වේ නැහැ. වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. හරි ඒ කියන්නේ මේ සාමාන්‍ය ඒකේ ලකුණු ටිකක් අඩු වෙයි. ඒකට වෙලාව වැඩිපුර යයි කියලා මගේ පෞද්ගලික බයක් තිබ්බා. හරි ඒකෙන්ද මම ඒකට පුරුදු වුණේවත් නැහැ. ඇත්තම කතාව මම කර්මාන්ත රචනා ප්‍රශ්නයක් ලියන්න මම පුරුදු වුණේවත් නැහැ. හරි මම මුළු A level ජීවිතේටම ලියලා ඇති කර්මාන්ත රචනා ප්‍රශ්න දෙකක් තුනක් විතර. ඊට ඒ කියන්නේ ඇත්තටම ලියලවත් නැහැ. හරි. ඒ කියන්නේ මේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි මම මේක ලියන්නේ නැහැ කියලා කල්තියම අයින් කරා. හරි මම හොඳටම ප්‍රැක්ටිස් කරගෙන ගියේ මේ ටික. ඉතින් මට මේ හොඳටම ප්‍රැක්ටිස් කරගෙන ගිය පිටින් පේපර් එක ලියන්න පුළුවන් වුණා. හරි MCQ ටික කිසි අවුලක් නැහැ නේ. හරි ඒ කියන්නේ ඒ MCQ වලට මම වෙනම ප්‍රැක්ටිස් කරා. හැබැයි මම ඒ කියන්නේ තනිකරම කර්මාන්ත පාඩම් කරේ නැහැ කියලා කිව්වේ නෑනේ මිනිස්සු. මම කිව්වේ කර්මාන්ත රචනා ප්‍රශ්නකට ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා. හරි. MCQ වලට කොහොමද ප්‍රැක්ටිස් කරා? ඒක රචනා ප්‍රශ්නකට ප්‍රැක්ටිස් කරේ නැහැ. තේරුණා? හරි. එහෙනම් MCQ ඒ කියන්නේ මම ගොඩාක් පාස් පේපර්ස් ගහලා තිබ්බා. හරි. ඒ කියන්නේ MCQ වලට ගොඩක් ප්‍රැක්ටිස් කරලා තිබ්බා. හැබැයි මේ මම රචනා ප්‍රශ්න වල ඇත්තටම ප්‍රැක්ටිස් කරේ නැහැ. හරි මම ඒක කල්තියාම තීරණය කළා තිබෙ ලියන්නේ නැහැ කියලා. හරි. ඕකේ. එතකොට මේකේ කතාව මේකයි. හරි. ඊට පස්සේ මේ කෙමිස්ට්‍රි වල MCQ කතාව ආපහු පාරක්. හරි කෙමිස්ට්‍රි වල MCQ කතාව. මේකට නම් මම කියලා තියෙනවා කොහොමද වැඩේ වෙන්න ඕනේ කියලා. සාමාන්‍ය කෙමිස්ට්‍රි වල මම නම් මේ කෙමිස්ට්‍රි MCQ ප්‍රැක්ටිස් කරපු විදිහ මෙහෙමයි. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. මම මේක ප්‍රැක්ටිස් කරේ 31 ඉඳලා 40ට වෙනම ප්‍රැක්ටිස් කරා. 31 ඉඳලා 40ට වෙනම ප්‍රැක්ටිස් කරා. 41 ඉඳලා 50ට වෙනම ප්‍රැක්ටිස් කරා. හරි. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. හරි 41 ඉඳලා 50ට වෙනම ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ අර මුල් ටිකට වෙනම ප්‍රැක්ටිස් කරා. මම කෙමිස්ට්‍රි එකට තනිකරම කරේ මෙන්න මෙහෙම වැඩක්. හරි මම කරේ 2000 ඉඳලා MCQ අරගෙන හරි මම 31 ඉඳලා 40ට MCQ ටික කරගෙන ගියා එක දවසක් දාලා එහෙම කරගෙන යන ගමන් විවරණත් කියවගෙන ගියා මම මේ කියන කතාව මේක කරපු ළමයි හොඳම අත්දැකීමෙන් දන්නවා 31 ඉඳලා 40ට තියෙන MCQ අවුරුදු 10ක් කවුරු හරි කෙනෙක් පාස් පේපර්ස් කරොත් ඊළඟ අවුරුදු 10 ගහනවනේ ඊළඟ අවුරුදු 10 අලුතෙන් ගහන්න දෙයක් නැතිම වෙනවා එහෙම ලොකුවට සෙට් වෙන්නේ නැහැ හරි ඒ කියන්නේ ඒ කතාව ඔයාලා තේරුම් ගන්න නැති එක තමයි මේ 31 ඉඳලා 40ට එන ප්‍රශ්නවල අහන තියරි පොයින්ට්ස් සාමාන්‍ය එකම ආසන්නෙන් යනව තමයි ටිකක් අහන්න මේ. ඒ කියන්නේ හරියට ප්‍රැක්ටිස් කරලා ඒක ටිකක් විවරණේ කියවලා හොඳට පුරුදු වෙච්ච ළමයෙක්ට මේ ටික හරි එකම ටික රිපීට් වෙන ගතියක් තියෙනවා. හරි. ඒක හින්නම්ම ඒ කියන්නේ දැන් 31 ඉඳලා 40ට සාමාන්‍ය 10න් හරි නිකන් 4ක් 5ක් වගේ වදින එකෙක්ට කිසි ගේමක් නැතුව 10න් 7ක් 8කට උස්ස ගන්න පුළුවන් ওই ටිකේ. හරි මගේ පෞද්ගලික අත්දැකීම. හරිද? ඒ කියන්නේ 41 ඉඳලා 50ට හරි ඒ කියන්නේ හිතන්නකෝ ඒ කියන්නේ මම 41 ඉඳලා 50ටත් කරේ ඒකමයි. හරි 31 ඉඳලා 40ට හරි ගිහින් 41 ඉඳලා 50ටත් කරා. ඒකත් අඩුම අර ගන්න උස්සන්න පුළුවන්. මොකද රිපීට් වෙන්නේ එකම ටික විවරණ ටිකක් කියලා හරියට කරගත්තොත් ඒක හැදෙනවා. අනිත් එක තමයි හරි මේ 41 ඉඳලා 50ට කරද්දි හරි මම කරන්න පොඩි ටෙක්නික් එකකුත් හදාගත්තා. මේක මට කවුරුත් කියලා දුන්න එකක් නෙමෙයි. මම පෞද්ගලිකව පාවිච්චි කරපු එකක්. හැබැයි දැන් මේක ඔයාලට කියලා දීලත් ඇති. හරි. මම අර AB පැති දෙක තියෙද්දි මම B පැත්ත වහලා A පැත්තට හරි දාගෙන ගියා. හරි වැරදි. ඊට පස්සේ A පැත්ත වහලා B පැත්තට හරි වැරදි දාගෙන ගියා. ඊට පස්සේ දෙපැත්තම හරි නම් විතරක් MCQ එක ගැන තර්ක කරා. එහෙම තමයි මම කරේ. හරි ඒකෙන් අර හරිම ඉක්මනට MCQ වල උත්තර ගන්නත් පුළුවන් වුණා මට පළවෙනි එක. දෙවෙනි එක තමයි හරි මගේ උත්තරයත් නිකන් අර එහා පැත්ත උත්තරේ දැකලා මේ පැත්ත නිකන් වැරදියට තර්ක කරන්න තියෙන chance එකක් නැති වෙලා ගියා. හරි එතකොට මම මෙන්න මෙහෙම වැඩක් තමා කරේ 41 ඉඳලා 50ට. හරි මේක හෙනම ඉෆෙක්ටිව් වුණා. මට ඒ කියන්නේ මේ MCQ වලට 41 ඉඳලා 50ට උත්තර ගද්දි. හරි ඒක හරිම සාර්ථක ක්‍රමයක් වුණා මට. හරි නේද? ඕකේ. එතකොට මේක කෙමිස්ට්‍රි වල මම ওই ටිකට කරේ ඔහොම. ඊළඟ කතාව. අහගෙන ඉන්න ඊළඟ කතාව නේද? ඊළඟට අපි එකේ ඉඳලා 30ට තියෙන MCQ ටිකේ
මේක පාස් පේපර්ස් කරපු ළමයි හොඳටම දන්නවා. හරි. අනිවාර්යෙන් තියෙන MCQ ටිකක් තියෙනවනේ. හරි. අර විද්‍යාඥයෙක්ගේ නමක් මුලින්ම අහනවා. ඊට පස්සේ අර නාමකරණයක් අහනවා. ඔහොම තියෙනවනේ. ඊට පස්සේ මම කරේ අර අනිවාර්යෙන් අහන ටිකට වෙන වෙනම ප්‍රැක්ටිස් කරා. හරි වෙන වෙනම ප්‍රැක්ටිස් කරා අනිවාර්යෙන්ම අහන ටිකට ඒ ටිකට හරි මම මාර විදිහට ඒ හැම MCQ එකක්ම අරගෙන දැන් එහෙම ටිකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම එකේ ඉඳලා ටිකට අහන සෙට් එකක් තියෙනවා. මෙන්න මෙතනින් අනිවාර්යෙන් මෙතන මේ MCQ එකට මෙතනින් තමයි අහන්නේ කියලා එකක් තියෙනවා. හරි එතකොට මම ඒ ටිකට ප්‍රැක්ටිස් කරා. අනිත් එක මම කෙමිස්ට්‍රි පේපර් එකේ තව කරපු ලස්සනම වැඩක් තමයි. හරි මම කෙමිස්ට්‍රි පේපර් එක කරපු විදිහ. හරි මම කෙමිස්ට්‍රි පේපර් එක කරන්න ප්‍රැක්ටිස් කරලා තිබ්බේ. හරි කෙමිස්ට්‍රි පේපර් එකේ සාමාන්‍ය ටිකක් අමාරු ෆිසිකල් ප්‍රශ්න 40න් 10ක් වගේ තියෙනවා. හරි මම පුරුදු වෙලා හිටපු 50න් 10ක් වගේ තියෙනවා. හරි MCQ 50න් 10ක් වගේ අමාරු ෆිසිකල් ප්‍රශ්න තියෙනවා ගණන් හදන්න තියෙනවා. මම පුරුදු වෙලා හිටපු විදිහ තමයි මම අර ලේසි ප්‍රශ්න 40 ඉස්සෙල්ලා කරනවා. කරලා ඉවරලා කොලෙට් මාක් කරනවා. අවසාන ඒ කියන්නේ ඒ වැඩේ ඉවර කරලා ඉවරලා අර ෆිසිකල් ප්‍රශ්න 10 හදන්න තමයි මම පුරුදු වෙලා හිටියේ. ඒ කියන්නේ මගේ වෙලාව ගොඩාක් ඉතුරු වුණා. මොකද කෙමිස්ට්‍රි පේපර් එක ඇතුලේ මට මේක එක ටර්ම් ටෙස්ට් එකකදී වෙච්ච වැරද්දක් ඉඳන් තමයි මම මේක හදාගත්තේ. ඒක ටර්ම් ටෙස්ට් එක මට කෙමිස්ට්‍රි පේපර් එකට වෙලාවක් මදි වුණා. හේතුව තමයි මම ෆිසිකල් ප්‍රශ්න කීපයක් ඇතුලේ හිර වෙලා ඉඳලා මට වෙලාව වෙනවා දැවුනේ නැහැ. හරි ඒකින්ද මගේ ප්‍රශ්න කීපයකට වෙලාව මදි වුණා. එතනින් පස්සේ මම තීරණය කරපු එක තමයි හරි ෆිසිකල් ප්‍රශ්න වල ලකුණු කොහොමද ෂුවර් මට ෆිසිකල් පුළුවන් හින්දා හරි හැබැයි ෂුවර් වුණාට මේකට වෙලාව මම හිර කරගත්තොත් අනිත් ලේසි ප්‍රශ්න වලට වෙලාව නැති වෙනවා. ඒකින්ද මම කරේ A-level පේපර් එක දුන්නු ගමන් හරි ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම කරා මේක හරි ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම අර ලේසි ප්‍රශ්න 40 කරලා ඊට පස්සේ තමයි මම මේ අමාරු ප්‍රශ්න 10 කරේ හරි නේද ඕකේ ඔන්න ඕක තමයි ඒ කියන්නේ මගේ A-level මේ කෙමිස්ට්‍රි පේපර් එකේ MCQ කතාව හරි ඒ කියන්නේ එහෙම තමයි මේක කරේ හරි නේද හරි එතකොට ওই සබ්ජෙක්ට් එක කවුරු හරි කෙනෙක් ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් දවස් 25ක ප්ලෑන් එකක් වඩ හදා ගන්න පුළුවන්. ඒ ප්ලෑන් එක ඇතුලේ හරි ඔයා තීරණය කරන්න පුළුවන් මේ ටික තමයි මම කරන්න කියලා. ඒ තීරණය කරපු ටිකට වැඩ කරන්න පුළුවන්. එතනින් පස්සේ මාරම විදිහට ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හරි තීරණය කරපු ටිකේ ලකුණු ටික වැඩි කරගන්න. කතාව මේකයි. හරි හොඳටම වැඩ කරපු ළමයෙක්ට උනත් මේ ක්‍රමයේ වැලිඩ්. හරි වැඩ කරපු නැති ළමයෙක්ට උනත් මේ ක්‍රමය හොඳයි. හරි ඒතකොට වැඩ කරපු නැති ළමයෙක්ට මේකේ සාමාන්‍ය ඔයාගේ ලකුණු දැන් හිතමුකෝ අපි 30 ගණන් වල තියෙන්නේ කියලා. අපි තුමු ඔයාගේ ලකුණු 35 වගේ තියෙන්නේ කියලා. හැබැයි ඔයා මේක හරියට කරගත්තොත් තව ලකුණු 25ක් විතර වැඩි කරගන්න පුළුවන් මේ පොඩි කාලය ඇතුළත. හරි මේ දවස් 25ට ලකුණු 25ක් විතර වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගත්තොත් අර ඔයාගේ රිසල්ට් එකේ අකුරු කීපයක්ම වෙනස් වෙනවා කියලා ඔයාලට තේරෙනවා. හරි නේද? ඒ කියන්නේ හොඳට ඒ කතාව ඒ කියන්නේ මේක ප්ලෑන් එකකට අනුව කරන්න ඕනේ වැඩක් පොඩ්ඩක් කරලා බලන්න. හරි මෙතන කරලා ලකුණු වැඩි කරගත්තු කට්ටියක් ඉන්නවා. නේද? හරි. ඒ කියන්නේ මේ මෙතන අනිවාර්යෙන් කරලා ලකුණු වැඩි කරගත්තු කට්ටියක් ඉන්නවා. හරි. ඊළඟට. ඉතින් ඊළඟට බයෝ වලට කරපු විදිහ. හරිනේ. හරි. බයෝ වලට කරපු විදිහ නැතුව කරන්න ඕනේ විදිහ කියන්නම් ඈ. හරි. බයෝ වලට කරපු විදිහ නන්නත්තරයි. හරි. ඒ කියන්නේ මේකට හේතුව ඒ කියන්නේ මේ ඒ කාලේ මෙහෙම හරි කතා මුකුත් තිබ්බේ නෑනේ. හරි. ඊට වඩා කරන්න ඕනේ විදිහ මම කියන්න. හරිද? හරි. පළවෙනි එක. බයොලොජි වල ස්ට්‍රක්චර්ඩ් එසේස් සහ එසේස් වලට ලකුණු හදා ගන්න ඕනේ විදිය. හරි ඒක මෙහෙමයි. SCQ එකට බයොලොජි SCQ පේපර් එක මෙහෙමනේ. කෙමිස්ට්‍රි වල වගේ පුළුවන් ද ප්‍රැක්ටිස් කරන්න. දැන් අපිට කියන්න බලන්න බයොලොජි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේස් එක මෙතනින්මයි එන්නේ කියලා. ඒ කියන්නේ දෙවෙනි එක මෙතනින්මයි එන්නේ. එහෙම කරන්න බෑ. හරිද? බයොලොජි වල එහෙම නෑ. පේපර් එකේ view එක වෙනස් වෙනවා නිතරම. ගිය අවුරුද්දේ ස්ට්‍රක්චර්ඩ් එසේස් ඔයාලට බලුවොත් පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක දෙවෙනි පාඩමෙන් අහලා තියෙනවා. ඊට කලින් අවුරුද්දේ ගැහුවොත් හරි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ ඒ කොටස විතරයි දෙවෙනි පාඩමෙන් අහලා තියෙන්නේ. ඊටු ඔක්කොම අහලා තියෙන්නේ 3යි 4 වෙනි. ඒක ඔයාලට තේරෙනවා නිශ්චිතව පාඩම් ටිකක් සෙට් කරගෙන ගිහිල්ලා කරන්න පුළුවන් පේපර් එකක් නෙමෙයි බයෝ පේපර් එක. ඉතින් බයොලොජි වලට ගන්න ඕන සරලම දේ අනිත් සබ්ජෙක්ට් වගේ ප්‍රැක්ටිස් කරලා ලියන්න පුළුවන් පේපර් එකක් නෙමෙයි බයොලොජි කියලා කියන්නේ. එහෙම ප්‍රශ්නයකට ලෑස්ති වෙලා හරි පාඩමෙන් පාඩමට කියනවනේ. දැන් දෙවෙනි පාඩමේ මම කියලා තියෙනවා හරි මේ ස්ට්‍රක්චර්ඩ් වලට මෙන්න මේ පොයින්ට්ස් ටික වැදගත්. හරි තුන්වෙනි පාඩමේ කියලා තියෙනවා මෙන්න මේ පොයින්ට්ස් ටික වැදගත්. හතරවෙනි පාඩමේ කියලා තියෙනවා මේ පොයින්ට්ස් ටික වැදගත්. ඔයාත් හිතුවට සම්පත් පොතම වැදගත් කියලා එහෙම නෙමෙයි බං. හරි මේ බයොලොජි වල තියෙන්නේ මේ විෂයේ තියෙන මේ කොටස් තුනක් හරිද? අනිවාර්යෙන් ඒ කියන්නේ අනිවාර්යෙන් දැනගත යුතු කියලා කැලලක් තියෙනවා. දැනගන්නවා නම් හොඳ ඒ කියන්නේ දැනගන්නවා නම් හොඳයි. ඒ කියන්නේ කියලා කැලලක් තියෙනවා. හරි ඊළඟට වඩාත් ඒ කියන්නේ මේ නිකන් අර පළවෙනි එක තමයි හරි අනිවාර්යෙන් දැනගන්න ඕනේ කියන එක. හරි දෙවෙනි එක තමයි ඒ කියන්නේ දැනගන්නවා නම් හොඳයි කියන එක. හරි
ඊළඟ කැලල තමයි දැනගන්න ඕන ඔය ඇත්තටම මරු කියන ලෙවල් එකේ එකක්. එතකොට මේ වගේ බයොලොජි වල ලෙවල්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම දැනගන්න ඕන කැලලක් තියෙනවා. හරි අර දැනගන්නවා නම් හොඳයි. ඉතින් හොඳ ළමෙක් තමයි මේක දැනගන්නේ. අර දැනගන්නවා නම් මරු කියලා ලෙවල් එකක් තියෙනවා. බයෝ පේපර් එකේ සාමාන්‍ය ලකුණු 160ක් වගේම යොමු වෙන්නේ 160ක් 170ක් වගේම යොමු වෙන්නේ මේ අර හැමෝම දැනගන්න ඕනේ කැලේ වලින්. හරි. ඊළඟට දැනගන්නවා නම් හොඳයි වගේ කැලලකින් සාමාන්‍ය බයෝ පේපර් එකෙන් 120ක් විතර එනවා. අර දැනගන්නවා නම් මරු වගේ කැලලකින් එන්නේ 10ක් වගේ. හරි. එතකොට මෙහිම තමයි බයෝ පේපර් එක ආසන්න හැදෙන්නේ. චුට්ටක් විතර මේවා වෙනස් වෙන්න පුළුවන්. හරි හැබැයි මෙහිම තමයි හැදෙන්නේ. ඒක ඔයාලට තේරෙනවා බයොලොජි වල පොදුවේ හැමෝම දැනගන්න ඕනේ කියන තැන් වලින් තමයි හරි ස්ට්‍රක්චර්ඩ් බහුතරය අහන්නේ. ඊට අමතරව දැනගන්න ඕන වඩා හොඳ කියන තැන් වලින්. ඉතින් ඔයාට ඒ ටික ඒ කියන්නේ ඒ ටික මොනවද කියලා ඔයාට දැනගන්න ඕන හරිම සරලයි කරන්න තියෙන වැඩේ. මම මේ වෙලේදී ලියලා දෙන ගෙස් පේපර්ස් ටිකයි ලෙසන් වයිස් ෆුල් පේපර්ස් ටිකයි ගන්න. අරගෙන ඉවර වෙලා දෙවෙනි පාඩමේ බලන්න මම අහලා තියෙන්නේ මොනවද කියලා. ඒ තමයි දෙවෙනි පාඩමේ දැනගන්න ඕන වඩා හොඳ ටිකයි දැනගන්න ඕන මේ ඒකේ ඔක්කොම ටික තියෙනවා. බලන්න ඔයා පේපර් කීපයක් බලද්දි දෙවෙනි පාඩමේ ෆුල් පේපර් එක අරගෙන ඊට අමතරව ගෙස් පේපර්ස් ටිකක් බලද්දි ඔයාට තේරෙයි මම දෙවෙනි පාඩමෙන් අහලා දෙන ප්‍රශ්න ටික. ඒ තියෙන්නේ හරි ඒකේ ඔයා දකි හැමතැනම මම අහලා තියෙන නිරන්තරයෙන්ම අහලා තියෙන ප්‍රශ්න තියෙනවා. හැම පේපර් එකකට සැරයක් විතරම අහපු ප්‍රශ්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ කැටගරි එක. එතකොට ඒ කැටගරි එක අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරි ඊට පස්සේ අර ඔයා දකි මෙන්න මේ වගේ ඒ කියන්නේ කැටගරි එකක්. ඒ කියන්නේ නිකන් පේපර් 3කට සැරයක් විතර එන. ඒ වගේ ටිකක් සැරින් සැරේට මම ඒ කියන්නේ මේ කැටගරි එකේ ප්‍රශ්න තමයි ඒ තියෙන්නේ. ඊළඟට ඔයා දැකි මම ඉඳලාම අහලා තියෙන නිකන් උත්තර හිතා ගන්නත් බැරි දාන ප්‍රශ්න ටික. දැන් කොහෙද තිබ්බේ කියලාත් මතකයි. මේ කැටගරි එක. හරි ඒකෙන්ද ඔය කියලා තියෙන පේපර් ටික ෆලෝ කරොත් පාඩමෙන් පාඩමට. හරි ගෙස් පේපර්ස් පාඩම් කරද්දි දැන් හිතන්න ඔයාද දෙවෙනි පාඩම පාඩම් කරනවා කියලා. දෙවෙනි පාඩම පාඩම් කරනකොට කලින් පොඩ්ඩක් ගෙස් පේපර්ස් ටික අරගෙන බලන්න දෙවෙනි පාඩමෙන් මම අහලා තියෙන්නේ මොනවද කියලා. හරි තුන්වෙනි පාඩම පාඩම් කරන කලින් බලන්න මොනවද තියෙන්නේ. හරි ඊට පස්සේ ස්ට්‍රක්චර් එකට ලෑස්ති වෙන්න. ඒක තමයි මේකේ ස්ට්‍රක්චර් එකට ලෑස්ති වෙන තියෙන හොඳම විදිය. අනිත් එක තමයි දැන් මම මේ පාඩමෙන් පාඩමට කියන්නේ මෙන්න මේ ටික බලන්න කියලා. ආන් ඒ ටික බලන්න. හරි නේද? හරි. ඊළඟට එසේ එකට හරි බයොලොජි වල එසේ එකට ලෑස්ති වෙනවා තියෙන හොඳම විදිය වෙන එකක් නෙමෙයි. කියන එසේස් ටිකක් තියෙනවානේ. දෙවෙනි පාඩමේ එන එසේස් ටික මේ ටික කියලා මම කියලා තියෙනවා. තුන්වෙනි පාඩමේ ටික මේ ටික කියලා තියෙනවා. හතර ටික මේ ටික එහෙම මම කියලා තියෙන හැම පාඩමකටම. මම හැම එකටම කියලා තියෙනව නේද? මම හැම එකටම කියලා තියෙනවා. ඒ ටිකට ලෑස්ති වෙන එක තමයි එසේ එකට කරන්න තියෙන හොඳම එක. හරි. ඒ කියන්නේ ඇත්තම කතාව වෙන එකක් නෙමෙයි. මේ කියලා තියෙන එසේස් ටිකට ලෑස්ති වෙන එක තමයි කරන්න තියෙන හොඳම එක. හරි මොකද මුළු සිලබස් එකේම එසේස් වලට වඩා ලෑස්ති වෙන්න බෑ. හරි මුළු සිලබස් එකේම අහන්න පුළුවන් එසේස් ටික ඔක්කොම මම කියලා තියෙනවා. මේක ඇත්ත කතාව ඒක. හරි කියලා තියෙන එසේස් ටිකට ලෑස්ති වුණොත් ඒක වඩාත් හොඳයි. හරි ඒ ටික ඇතුලෙන් තමයි අහන්නේ. හරි මම ඒ කියන්නේ තව දවස් කීපෙකින් තව දවස් දෙක තුනකින් හරි ඔයාලට එසේස් බලන්න ඕනේ මාතෘකා ලිස්ට් එකක පොඩි වොයිස් එකකුත් දෙන්නම්. හරි ඕනනම් ඒකෙනුත් බලා ගන්න. එතකොට මේ මම කොලේක ලියලා නම් දෙන්නේ වොයිස් එකක් දෙන්නම්. මේ ටික බලන්න කියලා පාඩමෙන් පාඩමට. එතකොට ඒ ටික චුට්ටක් ෆලෝ කරන්න. එතකොට හරි එසේ එක එහෙම මට කොට දා ගන්න පුළුවන්. හරි MCQ එක නම් ඉතින් පුතේ කරන්න තියෙන එකම එක lesson wise full papers ටිකයි MCQ special MCQ discussion ටිකයි බලන්න. ඊට වඩා කරන්න දෙයක් නැහැ. හරි මොකද biology වල කොච්චර තනියම පාඩම් කරත් MCQ points touch වෙන ගතිය අඩුයි. හරි ඒකින්ද අර lesson wise full paper discussion ටික සහ හරි අර special MCQ discussion ටික බලන්න. හරි ඒ ටික ඇතුලේ හරි ගොඩක් වෙලාවට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි. හරි ඒ කියන්නේ තනියම කොච්චර paper කරත් biology වල තියෙන ප්‍රශ්නේ හරි ඒ කියන්නේ නිකන් biology වලට විවරණ පොත් නැහැනේ හරි හා මං එව්වා. ඒකෙන් ඉන්න biology වලට අර විවරණ කියවන්න බෑ අනෙක් සබ්ජෙක්ට් දෙකට වගේ. ඊන අර ඔයාලට මගහැරන පොයින්ට්ස් ටික නෝට් කරගන්න නම් අර ඉක්මනට ඩිස්කෂන් එක බලන්න පුළුවන්. ඩිස්කෂන් එක බලුවට පස්සේ අර ඒ කියන්නේ ඔයා ඩිස්කෂන් දැකලා තියෙන ඩිස්කෂන් ඇතුලේ වටේ තියෙන හැම එකම මතක් වෙන හින්දා ඒක තමයි එතන කරන්න තියෙන හොඳම එක. හරි නේද? හරිනේ. හරි එහෙනම් ওই ටික තමයි කරන්න තියෙන කතන්දරේ. හරි. ඕකේ.